කොහොමද යාළුවනේ සුබ උදෑසනක් අද නම් මේ මං කීයට දායිද දන්නේ සුබ උදෑසන කිව්වට වීඩියෝ එක. අද දුව ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඊයේ තමයි පටන් ගත්තේ. අද තමයි ඉස්කෝලේ යවන්නේ. ඊයේ රෑයි නම් හොඳට වැහැලා මේ ගොඩක් මේ හුළඟ තිබ්බා. දැන් ලයිටුත් මුකුත් නැහැ රෑයි නම්. ඉතින් නැගිටලා ඉක්මනට මේ ලෑස්ති කරගත්තා යන ටික. දැන් ඉතින් එයාට විතරේ පුතාන ලබන සති ඉස්කෝලේ යන්නේ. ඒගොල්ලෝ තාම පටන් ගත්තේ නැහැ. ඔහෙට ඔතනින් වතුරේ සපත්තු දෙක මඩ වෙයි. මේ ඉතින් අපේ දුවගේ ස්කූල් වෑන් එක හැම ඉස්කෝලේටම අර මං කලින් වීඩියෝ වගේ කිව්වා වගේ ප්‍රවාහන පහසුකම් තියෙනවා. ඉතින් බස් එක කොහෙද තියෙන්නේ? ඒ හැම එකම ෆෝන් එකට අපේ ඇප් එකට එනවා. බස් එක තියෙන තැන ඉඳන් මැප් එක ඔක්කොම අපේ ෆෝන්ස් වලට එනවා. ඒ සූප හදනවා මාගේ බඩු අප්සෙට්. බඩු නෙවෙයි බඩ. මාගේ බඩ අප්සෙට්. බඩු क्या होता है फिर? බඩු මත සාමාන. මම සූප් එකක් හදනවා අද උදේට මගේ බඩ අප්සෙට්. ඔව්. ඒලා අනික උනා ගත්තා. ටොයිලට් යනවා හරි අමාරුයි. ඔව් රෑත් මම නිින්දි ගියා නෑ. පෙපර් ඩාලියා नहीं ගම්බිරිස් දාන්නද කියලා මම ගම්බිරිස් එපා කියලා කිව්වා. मुझे होया पड़ा कार बलन लाइट ऑन करना. ඊයේ රෑ वेरी गुड. පාන්දර 2ට විතර මේගොල්ලෝ ඔක්කොම නිදි එකපාරටම මේ වෙනදාට සාමාන්‍යයෙන් ලයිට් යනවා 2ට නෙවෙයි 1ට විතර මේ සාමාන්‍යයෙන් ලයිට් යනවා මේ හුළඟ එනකොට මේ සාමාන්‍යයෙන් හිටපුවාන් එන ලොකු හුළං එනවා. ඉතින් මේ දොරවල් ඔක්කොම හෙල්ලුණා. ඊපස්සේ මං හිතුවා දැන් ආවා තමා මේ තූෆාන් කියලා කියන්නේ හුළඟට. හුළඟට ආවා तूफान. ඊට පස්සේ වැස්සක් ආවා. මොකද මේ ටිකේ වැස්ස නැතුව මාර අමාරුයි හිටියේ රස්නේ. ඊට පස්සේ රෑ මං ඉක්මනට මේවා ටික ඕෆ් කරා. මොකද විදුලිත් කෙටුවා. ඊට පස්සේ ටික වෙලා කරනකොට ලයිට් ගියා. අද උදේ මේ දැන් තමා ලයිට් ආවේ 9ට විතර. දුව ඉස්කෝලේ යනකොට ලයිට් තිබ්බේ නැහැ. ක්ලයිමේට් සීතලයි. ඔව් දැන් නම් ටිකක් ක්ලයිමේට් පොඩ්ඩක් බලන්න. ඒකට තේරෙන්නේ නැහැ ක්ලයිමේට් එක සීතලයි කියලා. මොකද දැනෙන්නේ නැහැ. सच में तुम्हारा भी दर्द है? ඔයා ගේ බඩු අප්සෙට්. දැන් මේ දුවගේ ඉස්කෝලේ ඇරිලා එන වෙලාව සාමාන්‍ය බස් එක 1:10ත් 1:15ත් වගේ අතර එනවා. අද නම් අපි ගෙදර යන්නේ නැහැ. කෙලින්ම අම්මලා දිහාට යනවා. මොකද අපිට ලන්ච් එක ලෑස්ති කරලා තියනවා කියලා කිව්වා. ඉතින් ඒක නිසා කෙලින්ම දැන් එහෙ යනවා. හැබැයි මට වීඩියෝ කරන්න නම් අමතක වුණා. කෑම දැක්කහම මට වීඩියෝ එක අමතක වුණා. දැන් හවස ක්ලාස් දැන් ඇවිල්ලා ඉන්නවා අපේ ගෙදර. මොකද හවස ක්ලාස් යන්න ඕනේ 4ට. ඉතින් ටියුෂන්. ඉතින් ඒකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. සපත්තු හොයන්නේ දැන් ක්ලාස් යන්න ලෑස්ති වෙලා. අර තියෙන්නේ ඩෙක් ෂූස්. අර තියෙන්නේ ජූති ඇඳ යට. ක්ලාස් යන හැටි තමයි. අය ඔන්න ක්ලාස් යනවා. බයි. අක්කේ මම ඔයා එනකම් බලන් ඉන්නවා කියලා මල්ලි කියනවා. බලන්න ඉතින් ඒ දෙන්නගේ ආදරේ. දැන් මේගොල්ලන්ටත් ආදරේ කියලා කියන්නකො මේ නන්දලා මාමලට. ආදරේ. ලස්සනට කියන්න. බයි. මේ නන්දලට කියන්න ආදරේ කියලා. කියන්නකො. ආදරේ අපි. අපි ආදරේ. කලින් කිසියෙකුත් දෙන්න. මෙහෙම කළා දෙන්න එකක්. එකක්. මම්මේ. දුවට ඉතින් 6ට ක්ලාස් ඉවර වෙනවා. 6:30 ක්ලාස් ඉවර වෙනවා ටියුෂන්. ඊට පස්සේ ඩාන්සින් ක්ලාස් යනවා. ඔය තියෙන්නේ ඩාන්සින් ක්ලාස් එකට ඇවිල්ලා. ඉතින් දුවේ ක්ලාස් එක ඉවර වෙනකම් මමයි පුතයි ඉඳගෙන ඉන්නවා.
දැන් මේ ඉතින් ක්ලාස් ඉවරලා 8ට ගෙදර යනවා.